අලේජ පුක්ටෙන් අලින් දන්නේ ඉන්න ස්ටේජයේ ඩිසයින් ගැන ඩිසයින් ගැන පෝගන් පාට් ගැන ගැන නැති තේන්ටයිතු ඉන්ස්බේජ්ගේ ප්‍රඩක්ට බල්ගරනවා පිට ඉන්වස් කන්න හරි බලමු ප්‍රඩක්ට එක බල්ගරලා බයිනවනවට එල්ලාග සිංගල්ලි ප්‍රඩක්ට සිංගලි ගොඩක් පේජ ඉටස මෙතන පොල්ලි දීල ආවිට මෙතන පලබන් ලැබිය අපිට පේහියලවි පොල්තිගෙන සෑන් බොක්ස ට හඩ මෙතන ආඩ්ඩ ගැතිල්ල කිය ස්පාඩ් නම්බ අපි පෙරියලගේ සෑන්බක් කියන්න ඉගෙන විස වාඩ්ඩක් ආඩ්ඩගතිය සෑන්බක් කියන්නේ ටෙස්ටිංවලට හදපුල කියන බ පේමන් ටක්ෂී කියලා ඉන්ස්ටේටික තැන නිගම ඉන්ස්ටේටී ඩිසයින් ඉගන්න මුලින්ම කලින් දුබාගේ ආයිගලල අයිදක් තැනක් දෙතව ඉගනින් විට පින්කරයමටලා පස්සේ එක්ස්පෝට් ඩස් විදියට එක්ස්පෝට් කරන්න පුළුවන් ලැප්ටොප් ෆයිල් එතන ඉන්සර්ට් කියලා ලිස්ට් වෙලා ඊට පස්සේ මෙතන ඇඩ්‍රස් තියෙන ෆෝන් නම්බර් තියෙනවා ඊමේල් එක ඊට පස්සේ ඉන්වොයිස් අපිගේ කස්ටමර්ගේ නම කස්ටමර්ගේ ඇඩ්‍රස් එක ඊමේල් එක දෙන්නවා ඊට පස්සේ ඩේට් ටයිම් එක දීලා තියෙනවා ඉන්න පේජ් එක ගත්ත ප්‍රොඩක්ටගේ නේම් එක ටයිටල් එක කියනවා ප්‍රයිස් එක ටෝටල් එක ඩිලිවරි ෆී ඔක්කොම ටෝටල් එක තියෙනවා කැල්කියුලේට් එකක් කරලා නෝටිස් එක තියෙනවා purchase item can return for 7 days of delivery අන්තිමට පුතා වෙන්නේ මේ විදිහට තමයි අපේ e-shop website එකේ ඉන්වොයිස් පේජ් එක හදලා තියෙන්නේ අපි ඕඩ් එක ගිහිල්ලා බලමු ප්‍රෝග්‍රෑම් පාර්ට් එකයි ඩිසයින් එක කොහොමද කරන්නේ එන්නේ ඉන්වොයිස් පේජ් එක ඒක හදපු PHP ෆයිල් එක මුලින්ම HTML ෆයිල් එක තමයි හදලා දෙන්නේ ඉතින්ලාම ඉන්වොයිස් users කියලා ටයිටල් එක දීලා තියෙනවා ඊට පස්සේ bootstrap link කරලා තියෙනවා CDN link කරලා තියෙනවා bootstrap icons ඊට පස්සේ style.css link කරලා තියෙනවා icon එක link කරලා තියෙනවා resources වල log file වලින් logo file වලින් ඊට පස්සේ background color එක white දීලා තියෙනවා මෙතන include කරලා තියෙනවා connection.php file එකයි header.php file එකයි මෙතන connection.php file එක තියෙන්නේ database එකෙන් ගන්න data ටික ගන්න connection.php file එක කියන්නේ database file එක
ඊට පස්සේ හෙඩර් එක ගත්තොත් අපි ඉස්සෙල්ලා දැක්කා වගේ මෙතන හෙඩර් එක තියෙන හින්දා මෙතන හෙඩර් එක තියෙන හින්දා හෙඩර් එක ලින්ක් කරන්න තියෙනවා බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන හෙඩර් එක. ඊට පස්සේ සෙෂන් එකක් ස්ටාර්ට් කරලා තියෙනවා ඊමේල් එකටයි ඕඩර් ID එකට. ඊට පස්සේ බටන් දෙකක් දාලා තියෙනවා print and export as PDF කියලා. ඊට පස්සේ විනිසොත් කියලා වෙනම ලින්ක් කරලා තියෙනවා ඇඩ්‍රස් ටික දාලා තියෙනවා ෆෝන් නම්බර් ඊමේල් එක දීලා තියෙනවා. ඊට පස්සේ අපේ ප්‍රොඩක්ට් ටික ඩේටාබේස් එකෙන් සිලෙක්ට් කරලා තියෙනවා යූසර්ගේ ඇඩ්‍රස් එකයි ඊමේල් එකයි ඒ ටික. ඊට පස්සේ මෙතන ආයි PHP ෆයිල් එකෙන් සෙෂන් එක ස්ටාර්ට් කරලා ඉන්න ලාස්ට් නේම් first name එක. ඊට පස්සේ invoice කියලා තමයි අපේ first name එකේ last name එකයි user address එකයි user email එක දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන database එකකින් select කරලා ගන්නවා invoice එක invoice order ID එකයි. ඊට පස්සේ මෙතන invoice date time එක දීලා තියෙනවා මෙතන. ඊට පස්සේ අපේ order ID and product එකයි unit price එක quantity එක total එක display කරලා තියෙනවා මෙතන. ඊට පස්සේ invoice page එකේ data ටික load කරලා තියෙනවා. අන්තිමට database එකෙන් city එක city ID එක load කරලා තියෙනවා district එක ඒ කියන්නේ deliver කරන්න ඕන තැන database එකෙන් අරන් තියෙනවා user දීලා තියෙනවා විදියට. අන්තිමට invoice එකේ total එක දීලා තියෙනවා sub total එක delivery එක grand total කියලා prices ටික ඔක්කොම මෙතන display කරනවා. අන්තිමට label එකක් දාලා තියෙනවා purchase items and return before 7 days of delivery කියලා. ඊට පස්සේ invoice was created on computer and it valid without the signature and seal කියලා කියනවා. ඒ කියන්නේ invoice එක valid වෙන්න signature එක seal එකයි නැතුව කියලා ඒක label එකක් දාලා යටින් දීලා තියෙනවා කලින්. ඊට පස්සේ අපි පුතාට link කරලා තියෙන අන්තිමට ඊට පස්සේ booster bundle with JS file එකයි script.js file එක link කරලා තියෙනවා. ඒ විදිහට තමයි අපේ design එක හදලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන project එක කතා කරොත් මෙතන function එකක් දීලා JavaScript වල save invoice කියලා දීලා තියෙනවා. invoice එක save වෙනවා. මෙතන data ටික ඉන්නේ code ID එකයි mail එකයි quantity එකයි amount එකයි. ඔක්කොම XML HTTP request එකකින් තමයි PHP file එකට යවන්නේ. මෙතන අපි ඉස්සෙල්ලා කතා කරපු තැනට date එක ඔක්කොම මෙතනින් තමයි XML request එක යවන්නේ. මෙතන anonymous function එකක් දාලා data ටික යවලා තියෙනවා. අපි user දෙන data ටික ඔක්කොම post method එකකින් තමයි save invoice process.php file එකට යවන්නේ. request.send කියලා data ටික ඔක්කොම post method එකෙන් send කරලා ඉන්නවා. ඒ invoice process.php කියන file එක. අපි මේ file එක ඉතින් බලමු කරලා තියෙන්නේ. මුලින්ම session එක start කරලා connection file එක
ඉන්පුට් කරලා තියෙනවා. ඊට පස්සේ අපිට අර පැත්තෙන් JavaScript එකෙන් ආපු post method එකෙන් ආපු data ටික ඔක්කොම මෙතන දැල්වලා තියෙනවා. ID එකයි මේ quantity amount ඔක්කොම තියෙනවා. ඊට පස්සේ database එකෙන් search කරනවා product එක. අපි තෝරාගත්ත product එක database එකෙන් search කරලා database එකෙන් තමයි අපි save කරලා තියෙන data ටික ඔක්කොම දෙන්නේ. මේ විදිහට database එකෙන් ඔක්කොම select කරලා තමයි මේ invoice page එකට යවන්නේ. එතකොට මේ තියෙන්නේ date time එක. මෙතන ඒසියා කොළඹ කියලා තමයි අපේ time zone එක තියෙන්නේ. ඒ time zone එක විදිහට තමයි invoice page එකේ date time එක වැටෙන්නේ. අන්තිමට insert කරනවා invoice එක, invoice order ID, date එක, total ඔක්කොම මුළු invoice එකම database එකේ save කරලා අන්තිමට echo එකක් කරනවා success කියලා. else එකක් આવොත් මේ ටික ඔක්කොම false වෙලා unsuccess වුණොත් තමයි echo එකක් දෙන්නේ please login first කියලා. එතකොට මේ විදිහට තමයි අපේ invoice page එක design and program කරලා තියෙන්නේ. එතකොට මෙතනින් ඒ part එක ඉවරයි.